තමන්ට තමන්ගේ ලයිෆ් ගෝල් එකේ තමන්ගේ අම්මා තාත්තා සතුටු කරන එක තමන්ගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක ලබා ගන්න පුළුවන්. ඔව් අපිට මේ ලයිෆ් එකේ දිනන්න ඕන නම් තමන්ට පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරගෙන අපි හැමතිස්සෙම පර්ෆෝමන්ස් වලට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවනේ. සාමාන්‍ය උදෙන් නැගිටින එක තමන්ට පාලනය කරන්න පුළුවන්. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න එක තමන්ට පාලනය කරන්න පුළුවන්. පාඩම් කරන එක තමන්ට පාලනය කරන්න පුළුවන්. ගෙදර දොරේ වැඩක් කරන එක තමන්ට පාලනය කරන්න පුළුවන්. right? තමන්ගේ මයින්ඩ්සෙට් එක ස්ට්‍රෙන්ත්, ඒ කියන්නේ මයින්ඩ්සෙට් එක තමයි හැමදේම නම්බර් 1. මයින්ඩ්සෙට් එක ස්ට්‍රෝං තියාගන්න පුළුවන් එක තමන්ට පාලනය කරන්න පුළුවන්. right? අපිට පාලනය කරන්න බෑ අනිත් මිනිස්සු අපි ගැන කොහොමද හිතන්නේ කියලා. අපිට මඩ ගහන ඒවා, right? අනිත් දේවල් කිසි දෙයක් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් විතරක් ඔයා ફોකස් කරන්න, right? පාලනය කරන්න පුළුවන් බැරි දේවල් ජීවිතේට ફોකස් කරන්න එපා. තමන්ට පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරගෙන හැමතිස්සෙම perform කරන්න. perform කරොත් පමණයි දිනන්න පුළුවන්. හැමදාම අලුත් දෙයක් අද කරන්න act right now. හෙට කියලා දවසක් තියෙනවා කියලා හිතන්න එපා. මේ දැම්ම පටන් ගන්න. දැම්ම පටන් ගත්තොත් පමණයි තමන්ට තමන්ගේ ලයිෆ් ගෝල් එකේ තමන්ගේ අම්මා තාත්තා සතුටු කරන එක තමන්ගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක ලබා ගන්න පුළුවන්. වැඩ කරොත් පමණයි තමන්ට පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරගෙන දිනන්න. Control the controllables, just perform. 7 days game changer.